සුබ දවසක් වේවා easy lazy YouTube නාලිකාව නරඹන ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න අපි අද අලුත් වීඩියෝ එකක් ගෙනාව කොහොමද තමන්ගේ සෙම් රෝගය සුව කරගන්න කියලා පොකුරු වදමල් භාවිතා කරලා. එතකොට අපි බලමු කොහොමද තමන්ගේ සෙම් රෝගය තමන් පීඩාවට පත් කරන සෙම් රෝගය සුවපත් කරගන්නේ මේ පොකුරු වදමල් භාවිතා කරලා කියලා අපි බලමු. මේකට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ පොකුරු වදමල් දෙකක් හෝ තුනක් සහ දෙහි ගෙඩියක් සහ හොඳින් නටන උණු වතුර වීදුරුවක්. එතකොට මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕන අර පොකුරු වදමල් ටික හොඳින් පිරිසිදු කරලා අර නටන උණු වතුර වීදුරුවට දාගන්න ඕන. දාගෙන මේක විනාඩි 5ක් හෝ 10ක් හොඳින් තැම්බෙන්න අරින්න. තැම්බෙන්න ඇරලා ඔයගොල්ලෝ කරන්න ඕන මේ වදමල් ටික හොඳින් ඉවත් කරලා අර වදමලේ තිබිච්ච රතු පාට ස්වභාවය මේ ජලයට එකතු වුණාට පස්සේ අර වදමල් ටික ඒකෙන් අයින් කරගන්න ඕන. අයින් කළා ඔයගොල්ලෝ අරගත්ත දෙහි ගෙඩියේ දෙහි බෑයක් අරගෙන ඒ දෙහි බෑයේ දෙහි උෂ මේ ජලයට එකතු කරගන්න ඕන. ඊට පස්සේ හොඳින් මේක කවලම් කළා ඔයගොල්ලන්ට මේ ඖෂධීය පානය හදාගන්න පුළුවන්. මේක ඇත්තටම දෙහි යුෂ යොදලා විනාඩි 5ක් විතර මේක හොඳින් තැම්බෙන්න හරින්න. තැම්බෙන්න හැරලා මේක ඔයගොල්ලන්ට දිනපතා උදේට භාවිතා කරන්න පුළුවන් නම් ඔයගොල්ලොන්ගේ සෙම් රෝගය සති 2කින් 3කින් සුවපත් කරගන්න පුළුවන්. ඒක නිසා මේක ඉතාමත් ගුණදායී ශරීරයට හිතකර පානයක්. ඒක නිසා කිසිදු අහිතකර හෝ අතුරු ප්‍රතිඵලයක් මේකෙන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා Tamanට සාර්ථක ලෙස මේකෙන් විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ වගේ easy lazy ක්‍රම අපි නිරන්තරයෙන් අපගේ channel එක හරහා ඔයගොල්ලෝ වෙත ගෙන එනවා. ඒක නිසා අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell icon එක all දාලා තියාගන්න. මොකද අපි නිරන්තරයෙන්ම මේ වගේ වීඩියෝ නිතිපතා දිනපතා ගෙන එන නිසා ඔයගොල්ලන්ට notification එකක් මාර්ගයෙන් අපේ වීඩියෝ දැනගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් bell icon එක all දාලා තියාගන්න. easy lazy ජීවිතයට ලේසි පාඩමක්.